රුවා සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු මද්‍රව්‍ය භාවිතයට පුරුදු කරන ආකාරයේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. 2023 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක් ලබා ගනිමින් ඉහළින්ම සමත් වන මෙම සිසුවා අද මත් ලෝලියෙකු බවට පත්ව සිටින්නේ සිය ඇකයේ ඔවා සැදූ මව සිදු කළ අධර්මිෂ්ඨ ක්‍රියාව හේතුවෙන්. තම දරුවාට තම බිරිඳ සිදු කළ ඒ අහස පොළව නොහුලන අපරාධය පිළිබඳව දරුවාගේ පියා සිය වේදනාව මෙලෙස වචනවලට පෙරළුවා. මගේ බිරිඳ විවාහක බිරිඳ සහ ලොකු පුතාගේ යාළුවෙක් තමයි මේක රහසිගතව වීඩියෝ කරලා තමයි මට ලැබෙන්නේ. ලෝකේ කිසිම තැනක අම්මා කෙනෙක් මේ විදිහට කරලා ඇති කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ඇත්තටම අයිස් කියන මත්ද්‍රව්‍ය භයානක මත්ද්‍රව්‍යයක්. අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වයිෆ්ටත් හොඳ අවබෝධයක් තිබ්බා ඒකේ හානිකර ප්‍රතිඵල ගැන. ළමා හා කාන්තා කාර්යාංශයට දුරකථන මුතුමත් දීලා ඒගොල්ලන්ගේ විස්තර අරගෙන දීලා තියෙනවා. තවමත් කිසිම විදියකින් නීතිය ක්‍රියාත්මක වීමක් මේ සම්බන්ධයෙන් සිදු වෙලා නැහැ. ඇත්තටම මේ නීතිය පැත්තෙන් බලාපොරොත්තු සහනය මට ලැබිච්ච නැති නිසා මම මේ ස්වර්ණවාහිනියේ මේ හෙළිදරව් වැඩසටහනට මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා මේකෙන් මොකක් සාධාරණයක් කරලා දෙන්න කියන ඉල්ලීම කරන්න මැදිහත් වුණා. මෙවන් සමාජ විෂමාචාර සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් නිසි අයුරින් නීතිය ඉටු නොකරන්නේ මන්දැයි යන්න ප්‍රශ්න කර සිටින අතර මෙකී කාන්තාවටද නීතිය ක්‍රියාත්මක වනතුරු හෙළිදරව්ව අවදියෙන්